තේරෙනව නේද මොනවද මේ කිව්වේ කියලා? තේරෙනවද සර්? හරි. ක්ලාස් එකට ජොයින් වුනේ නැති අය YouTube එකේ රෙකෝඩින් ටික තියෙනවා පුතේ. ඒ ටික හොඳට අහලා නෝට් එකේම ලියා ගන්න. දන්නේ නැති දෙයක් තියෙනවා නම් group එකේ දාන්න. හරිද? හරි සර්. අලුතෙන් ජොයින් වුණ කට්ටිය ඉන්නවා නම්. හරි. එතකොට ළමයි අපිට අද තියෙන්නේ මොකද්ද? ඊළඟ පාඩම පිටුවේ. කියවමු බලන්න. Paiseki Ryorino Kihonteki Matei Kyojonsho. හරි. කයිසෙකි රියෝරිනෝ කිහොන්තෙකිනා තේක්‍යෝ ජුන්ජෝ. ඔව් ඒ කියන්නේ පුතේ කයිසෙකි රියෝරි කියන්නේ ඔය සෙට් මීල් එකක් කියන්නේ පුතේ. හරිද? ඔය කෝස් මීල් එකක් කැම සෙට් එකක්. දැන් අර ඉචිජූ සංසයි එක මේ පේනව නේද ඔයාට? අර ඉචිජූ සංසයි එකේ තිබ්බ අර කැම ගොඩක් තියලා අර පිළිවෙලකට තියපු සෙට් එකක් නේ පුතේ. ඒ වගේ සෙට් එකකට තමයි පුතේ මේ කෝස් මීල් එකක් කියලා කියන්නේ. හරිද? මොකද්ද? කයිසෙකි රියෝරි එකක් කියන්නේ ඒ වගේ කෝස් මීල් එකක්. කැම සෙට් එකක් කියන එක. තේරුණාද? ඔව් සර්. ඔව්. එතකොට කයිසෙකි රියෝරිනෝ කිහොන්තෙකිනා මූලික තේක්‍යෝ ජුන්ජෝ. ඒ කියන්නේ මූලික පිළිගැනීමේ අනුපිළිවෙල. ඒ වගේ කෝස් මීල් එකක් මූලිකව පිළිගැන්වීමේ අනුපිළිවෙල කියලා තමයි කියන්නේ. ඒකේ. හරි. ඒකේ පළවෙනියට තියෙනවා පුතේ මොකද්ද? ජෙන්සයි. ජෙන්සයි කියන්නේ මේ ආහාර රුචිය වැඩි කරන කෑම කියන එක. හරිද? ඒ වචන ලියලා තියාගන්න. ආහාර රුචිය වැඩි කරන කෑම. ඊට පස්සේ දෙවැනි එක තියෙනවා සුයිමොනෝ. සුයිමොනෝ කියන්නේ මොනවද? සුයිමොනෝ සූප් වර්ග. ඊට පස්සේ තියෙනවා මොකද්ද තියෙන්නේ? වචනේ. Otsukuri. Okkuri. ඔක්කුරි. ඒ කියන්නේ පුතේ මේ අමු මස් මාළු කියන එක. අමු මස් මාළු. හරි. ඊට පස්සේ තියෙනවා මොකද්ද තියෙන්නේ? Nimono yakimono. නිමොනෝ යකිමොනෝ. නිමොනෝ කියන්නේ පුතේ ඔය තම්බපු දේවල් වගේ ඒ දේවල්. යකිමොනෝ කියන්නේ ඔය ග්‍රිල් කළේම තියෙන ඒවා දන්නව නේද? ඔය ග්‍රිල් කළා බේක් කළා වගේ තියෙන්නේ. මස්සේම ග්‍රිල් කළා තියෙන පුතේ. ඔව් සර්. ඒවට තමයි කියන්නේ යකිමොනෝ කියලා. ඊට පස්සේ තියෙනවා අගෙමොනෝ. අගෙමොනෝ කියන්නේ ගැඹුරු තලයේ බදින දේවල්. හරිද? ඊට පස්සේ තියෙනවා යටින් සූමොනෝ. සූමොනෝ කියන්නේ විනාකිරි භාවිතා කරලා හදන තියලා දේවල්. සාමාන්‍යයෙන් ඔය අච්චාරු වගේ ගන්න පුළුවන් අපිට. සූනමොනෝ. ඊට පස්සේ ගොහන්. ගොහන් කියන්නේ බත් වලට. මොකද්ද මැසේජ් එකක් දාලා තියෙනවා? ඇපටයිටස්. ඔව් පුතේ. සෙන්සර් කියලා අපිට ඇපටයිටස් වලට ගන්න පුළුවන්. හරිද? ඒකටම තමයි කියන්නේ ආහාර රුචිය වැඩි කරන කෑම. අපි group එකේ දාන්නම් ඔයාලට
ක්ලාස් එක ඉවර වෙලා මේවට උදාහරණ එක්ක අපි ගෲප් එකේ දාන්නම්. හරිද? එතකොට බලා ගන්න පුළුවන්. හොඳේ? හරි සෙන්සර්. හරි. එතකොට අන්තිමට තියෙනවා මිසු ගෂි නේද? මිසු ගෂි. ඔව් ඒ කියන්නේ පුතේ ඔය අතුරුපස වගේ දේවල් වලට. ඔය පුඩින්, ජෙලි වර්ග, ඒ වගේ අතුරුපස. හරි. එතකොට පුතේ අපි ඒකෙන් කතා කරේ කන්සෙකි කයිසෙකි රියෝරිනෝ මොකද්ද? කියොන්තෙකිනා 기혼택이나 මොකද්ද? 테이키오 준쇼. 테이키오 준조. තේකියෝ ජුන්ජෝ කියන්නේ මොකද්ද? කෑම සෙට් එක කෑම මූලික සෙට් එක. අනුපිළිවෙල. පිළිගැන්වීමේ අනුපිළිවෙලට තමයි කියන්නේ තේකියෝ ජුන්ජෝ කියලා. හරිද? අපි කලින් කතා කරපු ඉචිජු සංසයි එක වගේ තමයි පුතේ අපි ජපානයේ රෙස්ටුරන්ට් එකකට ගියාට පස්සේ එයාලා දෙන ආහාර ඕඩර් එකක් තියෙනවා. හරිද? අපි දැන් මොකක් හරි ඒකේ දැන් මීල් ප්ලෑන් එකක් තියෙනවනේ. මේ කැටලොග් එකම දැන් බැලුවට පස්සේ එතකොට ඒකට අදාළව තියෙනවා පුතේ මීල් ප්ලෑන් එකක්. හරිද? අපි ඒක ඕඩර් කරාට පස්සේ එයාලා මේ වගේ පිළිවෙලකට තමයි ඒ කැම ටික අපිට ලබා දෙන්නේ. පිළිගැන්වීම කරන්නේ. හරිද? එයාලා හදාගත්තු ඕඩර් එකක් තියෙනවා. ඒ ඕඩර් එකට අනුව තමයි අපිට සර්විස් එක ලබා දෙන්නේ. හරිද? ඒක තමයි මෙතන උඩින් කියන්නේ. සරලව ඒක ඔලුවට ගන්න මේ වගේ පිළිවෙලකට තමයි යන්නේ කියලා. තේරුණාද? ඒක මේ ඔළුවේ සාමාන්‍ය පොඩි අයිඩියා එකක් තියාගන්න. හොඳයි? හරි. එතකොට ඊළඟ පොයින්ට් එක කියවමු පුතේ. මම ඔයාලට විශේෂයෙන් highlight කරගන්න ඕනේ ටික කියනවා. මේව දැන් අර ලොකුවටම මේ ඔයාලට බරක් වෙන විදියට මම කියන්නේ මේ හැම එකම පාඩම් කරගන්න ඕනේ කියලා. මේව ඔයාලගේ දැනුමට එකතු කරලා තියාගන්න. හරිද? මම ඕනිම ටික ඔයාලට කියනවා පුතේ. ඒ නිසා මේ ඔක්කොම මම කියන විදිහට කියාගෙන යමු. අවශ්‍ය ටික මම highlight කරගන්න ඔයාලට කියනවා. ඒ ටික හොඳට highlight කරගෙන පාඩම් කරගමු. තේරුණාද? හරි. උඩ කොටසින් ඔයාලා මතක තියාගන්න මේ වගේ මීල් ප්ලෑන් එකක් තියෙනවා. මෙහෙම අනුපිළිවෙලකට තමයි යන්නේ කියලා. හරි. ඊළඟ එක කියවමු බලන්න අපිට. ඒ කොටස. 食事をする場所で小手の席順、席和室で日本料理を食べる場合は席の順番に気をつけましょう。日本の風習で上座ち麦という席順があります。හරි. එතකොට ළමයි ඒකෙදි අපිට කතා කරන්න තියෙන්නේ ශොකුජියෝ සුරු බෂෝ. ශොකුජි කියන්නේ මොකද්ද? ශොකුජි ආහාර ගන්න ආහාර ගන්න තැන ශොකුජියෝ සුරු බෂෝ. ඔව්. සුරු බෂෝ කියන්නේ ආහාර ගන්න තැන. බෂෝ කියන්නේ තැන. ශොකුජියෝ සුරු බෂෝ කියන්නේ ආහාර ගන්න තැන. හරිද? බෂෝදේ නෝ මොකද්ද? සෙකිජුන්. ඒ කියන්නේ සෙකි කියන්නේ ආසන කියන එක. සෙකිජුන් ආසන අනුපිළිවෙල. ආහාර ගන්න තැන මොකද්ද? ආසන අනුපිළිවෙල. හරි. ඊට පස්සේ කියනවා වශිට්සුදේ. ඒ කියන්නේ පුතේ වශිට්සු කියන්නේ මේ
ජපාන් ඒ කියන්නේ ජපානයේ තියෙන රෙස්ටුරන්ට්. හරිද? ජපාන් රෙස්ටුරන්ට් වලට තමයි වශිට්සු කියලා කියන්නේ. වශිට්සු දේ නිහොන් රියෝරි. ඒ කියන්නේ ජපන් ආහාර. නිහොන් රියෝරි කියන්නේ ජපන් ආහාර. නිහොන් රියෝරියෝ තබෙරු බායිවා. තබෙරු බායිවා කියන්නේ ආහාර කන වෙලාවට කියන එක. හරිද? ජපාන් රෙස්ටුරන්ට් වල ජපන් ආහාර කන වෙලාවට ඊට පස්සේ මොකද්ද? සෙකීනෝ මොකද්ද පුතේ? Junban. Sekino ජුන්බන්. Shonban සෙකීනෝ Jun ජුන්බන් පුතේ. Junban. සෙකීනෝ ජුන්බන්. ඒ කියන්නේ ජුන්බන් කියන්නේ අනුපිළිවෙල. හරිද? සෙකීනෝ ජුන්බන් ආසන අනුපිළිවෙල සෙකීනෝ ජුන්බන්නි කියොත්සුකෙ මෂෝ. ඒ කියන්නේ අනුපිළිවෙල ගැන සැලකිලිමත් වෙමු කියන එක. හරිද? කියොත්සුකෙ මෂෝ. සැලකිලිමත් වෙමු. ඊට පස්සේ තියෙනවා නිහොන්නෝ ෆූෂෝ. ඒ කියන්නේ පුතේ ජපානයේ සිරිත් විරිත්. හරිද? ෆූෂූදේ සිරිත් විරිත් වලින් කමිසා. කමිස කියන එක පුතේ හයිලයිට් කරගන්න විශේෂයෙන්ම එක්සෑම් එකට එන පොයින්ට් එකක්. කමිසා ඒ කියන්නේ ඉහළ ආසනය කියන එක. කමිස කියන්නේ. කමිසා ඊට පස්සේ කමාවක් ශිමුසා. ශිමුසා කියන එකත් හයිලයිට් කරගන්න. ඒ කියන්නේ පහළ ආසනය කියන එක. ශිමුසා තෝ ඉයු සෙකි ජූන්ගා. ඒ කියන්නේ යයි කියන ආසන අනුපිළිවෙල ජූන්ගා අරිමස්. ඒ කියන්නේ තියෙනවා. ආසන අනුපිළිවෙලක් තියෙනවා. හරිද? එතකොට පුතේ ඒ පොයින්ට් එකෙන් කියන්නේ ජපානයේ රෙස්ටුරන්ට් එකක ජපන් ආහාරයක් පුතේ කන වෙලාවක ආසනයක අසුන් ගන්න ඕනි අනුපිළිවෙලක් තියෙනවා. ඒ පිළිබඳව පුතේ සැලකිලිමත් වෙන්න ඕනි කියලා කියන්නේ. එතකොට පුතේ මොකද්ද ජපානයේ චාරිත්‍රයක් තියෙනවා, සිරිතක් තියෙනවා, ආසන දෙකක් තියෙනවා පුතේ. ඒ ආසන දෙක තමයි මොකද්ද කිව්වේ? කමිස එකයි ශිමුස එකයි. කමිස එක කියන්නේ මොකද්ද? ඉහළ ආසනය කියලා කිව්වා. ශිමුස කියන්නේ මොකද්ද? පහළ ආසනය කියලා කිව්වා. හරිද? ඒ කොටස තේරුණාද පුතේ හොඳටම? හරි. දෙවෙනි පොයින්ට් එක කියවමු පුතේ. Kamisato wa Kamisato wa sono Sonobate Ichiban Ichiban Koko Yoku Kokochi yoku onsen ni Ansinu sugoseru Sugoseru basho Basho no Koto desu. sono Sono bani ba ni Irumenba no irumenba no nakade Nakade Yakushoku ya Kachiba ga Kachibaka Ue no Hito ga Suwarimasu. warimasu. Shimosa wa Sono Sono Gyaku de Okyaku sama o Omuke suru kawa kawa yakushoku Yakushoku ya ya Kachiba ga Shita no Hito ga no Suwariyo no Koto basho desu. no koto. හරි ළමයි. ඒකේ කියනවා කමිස තෝවා. ඒ කියන්නේ ඉහළ ආසනය යනු සොනොබාදේ. සොනොබදේ කියන්නේ ඒ ස්ථානයේදී කියන එක. ඉහළ ආසනය යනු ඒ ස්ථානයේදී ඉචිබන් කොකොචි. ඒ කියන්නේ ඉචිබන් කොකොචි කියන්නේ පුතේ මේ වඩා සුව පහසු කියන එක. හරිද? ඉචිබන් කොකොචි වඩාත් සුව පහසු යොකු අන්සෙන්. ඒ කියන්නේ යොකු අන්සෙන් කියන්නේ ගොඩක් ආරක්ෂාකාරී. යොකු අන්සෙන්නි ඊට පස්සේ
සුගෝ මොකද්ද? සෙරුබෂෝනෝ කොතෝදෙස්. ඒ කියන්නේ මොකද්ද? ආරක්ෂාකාරීව ඉන්න පුළුවන් ස්ථානයක් වේ කියලා කියන්නේ. හරි. ඊට පස්සේ කියනවා සොනොබානි ඉරු මෙම්බා. ඒ කියන්නේ පුතේ මේ ස්ථානයේදී ඉන්න පුද්ගලයන් කියන එක. හරිද? මේ ස්ථානයේ ඉන්න පුද්ගලයන් මෙම්බා කියන්නේ පුද්ගලයන් මෙම්බානෝ නකාදේ පුද්ගලයන් අතරින් ඊට පස්සේ තියෙනවා යකුෂොකු කියන්නේ තනතුරෙන් ඉහළ කියන අය. හරිද? තනතුරෙන් ඉහළ. ඊට පස්සේ තියෙනවා තචිබා කියන්නේ පුතේ උසස් අය කියන එක. සාමාන්‍යයෙන් අපිට මේ වයසින් වැඩි අය ගන්න පුළුවන්. හරිද? තචිබා. ඊට පස්සේ තියෙනවා තචිබගා උේනෝ හිතෝ කියන්නේ උසස් පුද්ගලයන් කියන අය. හරිද? උේ කියන්නේ සාමාන්‍යයෙන් උඩ කියන අර්ථයක් නේද දෙන්නේ? උඩ උසස්. ඒ කියන්නේ උසස්, හිතෝ කියන්නේ අය පුද්ගලයන් කියන උසස් පුද්ගලයන් ගා සුවරිමස් වාඩි වෙනවා. සුවරිමස්. හරි. එතකොට පුතේ කමිස් එකක් කියලා අපි කියන්නේ දැන් අපි ජපාන් රෙස්ටුරන්ට් එකකට ගියාට පස්සේ පුතේ අපිට වාඩි වෙන්න තියෙන සුව පහසුම සහ ගොඩාක් ආරක්ෂාකාරී තැනට තමයි කියන්නේ කමිස් එකක් කියලා. තැනක් කියන්නේ ඒක ආසනයක්. හරිද? කමිස කියන ආසනයේ කොහොම වගේ එකක්ද? ගොඩක් සුව පහසු, ගොඩක් ආරක්ෂාකාරීව ඉන්න පුළුවන් ආසනයක්. හරිද? ඒ ආසනයේදී පුතේ ඉන්න පුළුවන් මොන වගේ අයටද? සාමාන්‍යයෙන් තනතුරෙන් උසස් අයට තමයි ඉන්න පුළුවන්. තනතුරෙන් උසස් කිව්වේ පුතේ ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අවන්හලකින්න ලොක්කෙක්. හරිද? මැනේජර් කෙනෙක්. හරිද? කම්පැනි එක නම් කම්පැනි මැනේජර් කෙනෙක්. CEO කෙනෙක් වගේ. හරිද? ඒ වගේ තනතුරකින් උසස් පුද්ගලයෙක්. තේරුණා නේද? ඒ වගේ උසස් පුද්ගලයෙක්ට වාඩි වෙන්න පුළුවන් ආසනයක් තමයි පුතේ කමිස කියලා කියන්නේ. එතකොට ඔයාලා හයිලයිට් කරගන්න විශේෂයෙන් කමිස කියන කෑල්ලයි ඊට පස්සේ එතන තියෙනවා මොකද්ද? යකුෂොකු කියන්නේ තනතුරෙන් ඉහළ. ඒ කෑල්ල හයිලයිට් කරගන්න. තචිබා කියන කෑල්ල හයිලයිට් කරගන්න. උසස් අය. උේනෝ හිතෝ කියන එක හයිලයිට් කරගන්න. හරිද? එක්සෑම් එකේදී පුතේ අනිවාර්යෙන්ම අහන ප්‍රශ්නයක් තමයි කමිස කියන එක. හැම අවුරුද්දෙම දැන් මෙතෙක් කාලයක් අහලා තිබ්බා. මොකද්ද කමිස එකක් කියන්නේ? ඊට පස්සේ කමිස එකේ වාඩි වෙන්න පුළුවන් මොන වගේ අයටද කියලා අහලා තියෙනවා. හරිද? ඔයාලට පුතේ පහළ තියෙන රූප සටහන පේනව නේද? අර ඒකේ අර දීලා තියෙන්නේ පුතේ මේ වම් පැත්තට වෙන්න. ඒකේ ඔයාලට යටින්ම තියෙනවා ඉරෝ කියලා. හරිද? ඉරෝ කියන්නේ පුතේ ඇතුල් වීමේ සහ පිටවීමේ දොරටුව කියන එක. අර පහළින්ම තියෙන්නේ ඉරෝ කියලා. මේ කංජියෙන් තියෙන්නේ. පේනව නේද? එතනින් පුතේ ඇතුල් වුණාට පස්සේ ඉස්සෙල්ලම තියෙන්නේ ෂිමොසා කියලා. ෂිමොසා කියලා අපි කිව්වේ මොකද්ද? මේ පහළ ආසනය කියලා. හරිද? ඊට පස්සේ ෂිමොසකට පිටිපස්සේ ටේබල් එකේ අන්තිමට වගේ වෙන්න පුතේ තමයි කමිස එක තියෙන්නේ. ඉහළ ආසනය. ඒ කියන්නේ ඇතුල් වීමේ සහ පිටවීමේ දොරටු ඉඳන් ඈතට වෙන්න තියෙන ආසනය. හරිද? කමිස එක. තේරුණා නේද? අපිට කමිස එක කොතනද තියෙන්නේ කියලා පුතේ තෝරන්න එනවා එක්සෑම් එකට. හරි. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? ෂිමොසා. උඩ වාක්‍ය බලන්න. ෂිමොසා කියන්නේ මොකද්ද මං කිව්වේ? පහළ ආසනය කියන එක නේද?
shimosa wa sono kyakude. ඒ කියන්නේ පුතේ ඊට විරුද්ධව කියන එක. හරිද? sono kyakude ඊට විරුද්ධව ඔක්කයකු සමා ඕ ඔමුකයරු ඔමුකයේ සුරුගවා. ඒ කියන්නේ පාරිභෝගිකයන් පිළිගන්න පැත්තේ කියන එක. හරිද? ඔක්කයකු සමා ඕ ඔමුකයේ සුරුගවා. පාරිභෝගිකයන් පිළිගන්න පැත්තේ ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? අපි කලින් කතා කරපු වචනයක්. yakushoku යකුෂකු කියන්නේ මොකද්ද? තනතුරේ යකුෂකු ඉහළ කට්ටිය. යකුෂකු කියන්නේ තනතුරෙන් ඉහළ උස. හරි. එතන පුතේ යකුෂකු දැන් මෙතන කියන්නේ තනතුර. හරිද? තනතුර තනතුර හා තචිබගා කියන්නේ පුතේ මේ ඒ කියන්නේ ඒ තනතුර. හරිද? ඒකෙනුත් කියන්නේ තනතුර කියලා ගන්න පුළුවන්. තනතුරේ ශිතනෝ හිතෝ. ඒ කියන්නේ පහළ අය පුතේ. යකුෂකු එකනොයි තචිබා කියන එකනොයි ශිතනෝ හිතෝ පහළ අය. හරිද? දෙකෙන්ම ගන්න පුතේ තනතුර කියලා ගන්න පුළුවන්. තනතුරෙන් පහළ අය සුවරු බෂෝනෝ කොතෝ දෙස්. ඒ කියන්නේ මොකද්ද? වාඩි වෙන ස්ථානය වේ. එතකොට පුතේ shimosa එකක් කියන්නේ සාමාන්‍යයෙන් මොකද්ද? සරලව කියන්න තනතුරකින් පහළ අය වාඩි වෙන ස්ථානය කියන එක. තේරුණාද? ඒක ඔයාලා සරලව මතක තියාගන්න. දැන් අපි අවන්හලකට ගියාට පස්සේ පුතේ තනතුරකින් පහළ අය. ඒ කියන්නේ ඔයා දැන් කඩේ වැඩ කරන සේවකයෙක් නම් ඔයාලා ඉඳ ගන්න ඕනි මේ මොකේද? shimosa කියන එකේ. කමිසයකට දෙන්න ඕනි අපිට වඩා තනතුරකින් උසස් කෙනෙක් ඉන්නවා නම්, මැනේජර් කෙනෙක් වගේ ඉන්නවා නම්, ආයතන ප්‍රධානියෙක් ඉන්නවා නම් එයාලට දෙන්න ඕනි කමිස කියන එක. අපි වගේ දැන් සාමාන්‍ය තනතුරක ඉන්න පුද්ගලයෙක් නම් එයා ඉන්න ඕනි shimosa කියන එකේ. හරිද? තනතුරකින් පහළ අය. හරි. එතකොට පහළ තියෙන රූපේ බලන්න shimosa එක තියෙන්නේ ඉරෝ කියන එකට. ඒ කියන්නේ ඇතුල් වීමේ සහ පිටවීමේ දොරටුව ආසන්නයේමයි. ඔයාලට පේනව නේද? shimosa කියන එක ඇතුල් වීමේ සහ පිටවීමේ දොරටුව ආසන්නයේමයි තියෙන්නේ. හරි. ඒක එහෙම මතක තියාගන්න පුතේ. තව ඉස්සරහට කියනවා shimosa එකක් කොහොමද නෑ කමිස එකක් තව කොහොමද තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් උතන තොකොනොමා කියලා අපි යටින් කතා කරනවා. තොකොනොමා එක ළඟ කියලා තියෙනවා. හරිද? ඒ කියන්නේ තව ඉස්සරහා පොයින්ට් වලින් තව ඕව විස්තර කරනවා. හරි. එහෙම ඔයාලා මතක තියාගන්න. කමිස එකක් කියන්නේ මොකද්ද? එතන කවුද ඉඳ ගන්න පුළුවන්? shimosa එකක් කියන්නේ මොකද්ද? එතන කවුද ඉඳ ගන්න පුළුවන් කියලා ඔළුවේ අයිඩියා එක තියාගන්න. අර හයිලයිට් කරපු ටික හොඳට බලා ගන්න. හරිද? හරි. එතකොට ඊළඟ කොටස තියෙනවා පුතේ තොකොනොමා කියලා. පේනව නේද? ඒ කොටස කියවමු බලන්න හැමෝම. Kakijiku ga kasatte subaga tari guru kesu des.
Riori, Rio, Rote Riote, Roteina Rote no, Roteinadoni Nado masih Washitsu Rio, desu. Washitsu de wa para Iban, yo kura kara ichiban Aichi, Sarete, ni Koto, Una, Teimas, ni aichi kareteiru koto ga okunatsu deimasu. හරි. තොකොනොමා කියලා කියන්නේ පුතේ ඔය බිත්ති සැරසිලි එක්ක අර අයින්ට වෙන්න අර මල් පෝච්චියක් තියෙනවා පේනව නේද? ඔයාට උඩ රූපේ සෙන්සි අපි අර පෙන්නමු. නෝට් එක තියෙනවද ළමයිනේ? අර රූපේ පේනව නේද මේ දකුණු පැත්තේ රූපේ? අර බිත්ති සැරසිල්ලක් එක මල් පෝච්චියක් තියෙනවා. ඔව් එතෙන්ට තමයි පුතේ තොකොනොමා එකක් කියලා කියන්නේ. හරිද? බිත්ති සැරසිල්ලක් එක්ක අයිනකට වෙන්න තියෙන තැන. හරි. එතකොට එතන කියනවා කකෙෂොකුගා. කකෙෂොකු කියන්නේ පුතේ ඔය සිතුවමක් කියන එක. අර එල්ලලා තියෙන්නේ සිතුවම. ඒ වගේ සිතුවමකට තමයි කකේ ජිකුනේ කකේ ජිකු කියලා කියන්නේ. කකේ ජිකු ගා ඊට පස්සේ තියෙනවා කසත්තේ අත්තරි. ඒ කියන්නේ මේ එල්ලලා තියෙන කියන එක. හරිද? එල්ලලා තියෙන එල්ලෙන අර සිතුවම එල්ලලා තියෙන ඊට පස්සේ සුබෝ කියන්නේ මේ මල් පෝච්චිය. සුබෝගා මොකක්ද තියෙන්නේ? ඔයිතේ අත්ත රිසුරු. රිසුරුසු මොකද්ද? පාසුදේ. Supede. Supesu, Supesu. Space. Space කියන එකද? අවකාශය, ඉඩ, Space කියන එක ඔව් නේද? අවකාශයට මොකද්ද කියන්නේ? සුපේසු කියලා. හරිද? ඒ කියන්නේ පුතේ මල් පෝච්චිය එතන අර එල්ලලා තියෙන ඉඩ අවකාශය වේ කියලා කියන්නේ. තොකොනොමා එකක් කියලා කියන්නේ ඔය එල්ලලා තියෙන සිතුවම සහ මල් පෝච්චිය තියලා තියෙන ඉඩ අවකාශය කියන එක. හරිද? ස්පේස් එකක් කියලා කියන්නේ කොහොමද අපි? Supesu. සුපේසු. සුපේසු දෙස්. ඊට පස්සේ තියෙනවා මොකද්ද? Ryoteinado. රියෝතේ එකක් කියන්නේ මොකද්ද? රියෝතේ එකක් කියන්නේ පුතේ මේ අවන්හල කියන එක. හරිද? රියෝතේ නදෝ අවන්හල් ආදී වශිට්සු කියන්නේ පුතේ ඒ ජපන් අවන්හල් තමයි. හරිද? ජපන් අර ආකාරයට හදලා තියෙන අවන්හල්. ජපන් අවන්හල් වල ඉරිගුචි කියන්නේ වීමේ දොරටු. ඇතුල් වීමේ සහ පිටවීමේ දොරටුව කියලාත් අපිට ගන්න පුළුවන්. හරිද? ඉරිගුචි කරා ඊට පස්සේ තියෙනවා මොකද්ද? Chibantoi. ඉචිබන්තෝයි කියන්නේ පුතේ මේ වඩාත්ම දුරින් කියන එක. ඉචිබන්තෝයි ඊට පස්සේ ඉචි. ඒ කියන්නේ තැන වඩාත්ම දුරින් තියෙන තැන ඉචිබන්තෝයිනි හයිචි සරිතේරු කොතෝගා ඕකුනත්තේයි මස්. ඒ කියන්නේ මොකද්ද? වඩාත්ම දුරින් තියෙන පුතේ
හ්ම්. වඩාත්ම දුරින් තියෙන තැන කියලා කියනවා පුතේ. හරිද? හරි සර්. හරි සෙන්සර්. හරි. ඒක ඔයාලා පුතේ සරලව මෙහෙම මතක තියාගන්න. තොකුනොමා එකක් කියන්නේ පුතේ ඔය ඉරිගුචි එකේ ඉඳන් වඩාත්ම දුරින් තියෙන තැන. හරිද? සරලව එහෙම මතක තියාගන්න. ඕකුණත්තේමස් කියන්නේ මොකද? ඕකුණත්තේමස් කියන්නේ පුතේ මේ බහුලව තියෙනවා කියලා. හරි. ඕකු කියන්නේ මේ ගොඩක් කියන එකනේ. ගොඩක් බහුලව කියලා කියන්න පුළුවන්. නත්තේමස් කියන්නේ තියෙනවා. හරි. ඒ කියන්නේ අර අන්තිමේ පොයින්ට් එකෙන් කියන්නේ වඩාත් දුරින් තියෙන තැන්වල තියෙන දේවල් මේ බහුලව තියෙනවා කියලා. ඒ කියන්නේ ඔය ඒකේ පුතේ ගන්න පුළුවන් අපිට ගොඩක් රෙස්ටුරන්ට් වල ගියාට පස්සේ තොකුනොමා කියන එක තියෙන්නේ ඉරිගුචි වල ඉඳන් වඩාත්ම ඈතින්. හරිද? ඒක අපිට බහුලව දකින්න තියෙනවා කියලා තමයි පුතේ එතන පොයින්ට් එකෙන් කියන්නේ. දැන් අපි රෙස්ටුරන්ට් එකකට ගියාට පස්සේ ඇතුල් වීමේ දොරටුව ඉඳන් පුතේ ළඟින්ම තියෙනවා ශිමුස කියන එක. ඊට පස්සේ ඊට ඈතින් තියෙනවා කමිස කියන එක. කමිසෙකට එහා පැත්තෙන් ඈතින් තියෙනවා මොකද්ද? තොකොනොමා කියන එක. ඒ දේවල් පුතේ වඩාත්ම සුලභව දැක ගන්න පුළුවන් කියලා තමයි එතනින් කියන්නේ. හරිද? ඔව් සෙන්සර්. අපිට කමිස කියන එක පුතේ තවත් අපිට පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. ඒ කොහොමද? තොකොනොමා කියන තැනට ආසන්නවම තියෙන ආසනය. තොකොනොමා එක තියෙන්නේ කොතනද? ඊට ආසන්නතවම තියෙන්නේ පුතේ කමිස කියන එක. දැන් ඔයාලට අර වම් පැත්තේ තියෙන රූපෙන් පේනව නේද? ඉරිගුචි එකේ ඉඳන් ඈතින් කමිස එක ළඟින් තොකොනොමා එක තියෙන්නේ. ඔව් සෙන්සර්. එහෙමත් එනවා පුතේ. හරිද? කමිස එක කියන්නේ මොකද්ද කියලා අහුවට පස්සේ ඔයාලට උත්තර තෝරන්න එනවා මොකද්ද? තොකොනොමා එකට ආසන්නවම තියෙන මේ ආසනය කියලා. හරිද? අපි මේ ප්‍රශ්නක් කතා කරමු පේපර් ක්ලාස් එකේදී ඒව කතා කරනවා. මේ ඒ නිසා ඔයාලා අයිඩියා එකක් තියාගන්න. තොකොනොමා එකක් කියන්නේ මොකද්ද? ඒක අපිට බහුලවම රෙස්ටුරන්ට් වල මේ දැක ගන්න පුළුවන්. බිත්ති සැරසිල්ලක් මල් පෝච්චයක් වගේ දේවල් අලංකාරව තියලා තියෙන ස්ථානයක් ඒක. ඊට පස්සේ ශිමුස එකක් කියන්නේ මොකද්ද? කමිස එකක් කියන්නේ මොකද්ද? කමිස එක මේ ඉඳ ගන්න පුළුවන් මොන වගේ පුද්ගලයෙක්ටද? ශිමුස එකක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ ඒක ඉඳ ගන්න පුළුවන් මොන වගේ පුද්ගලයෙක්ටද? සහ ඒ ටික තියෙන තැන් විශේෂයෙන් මතක තබාගත යුතුයි. හරිද? තේරුණාද? තේරුණා සෙන්සර්. සෙන්සර්. හරි. ඒ ටිකේ මේ අපහැදිලි දෙයක් තියෙනවද ළමයි? නෑ සෙන්සර්. හරි. ඒ ටිකේ ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මොකද්ද? ශිමුස කියලයි මොකද්ද? කමිස කියලයි. හරිද? රූපෙත් හොඳට බලලා ඒ ටික මාක් කරගන්න පුළුවන් වෙන විදියට මතක තියාගන්න. හරි. ඊට පස්සේ තොකොනොමා එක කියන්නේ අපි මොකද්ද කියලා කතා කරා. ඒක තියෙන්නේ මොන වගේ ස්ථානයකද කියලා මතක තියාගන්න. ඒ ඇති. හරි. ඊට පස්සේ අපි එනවා මොකද්ද ඊළඟ පොයින්ට් එක. කියවමු බලන්න. Riorino tabekata. 日本では茶碗や 오반 고사라와手にめつで食べます。またをゲリにお皿に盛られとりよりは小皿に取り分けてから食べるのがマナーです。マナーです。මනාです. හරි. මනාです. හරි ළමයි. එතකොට ඒකෙදී අපි කතා කරන්නේ රියෝරිනෝ තබෙකතා. ඒ කියන්නේ ආහාර අනුභව කරන ආකාරය.
හරිද? කෑම කන විදිය. සරලවම කිව්වොත් එහෙම. හරි. එතකොට ඒකේ කියනවා නිහොන් දෙවා ජපානයේදී චවන්යා ඕවන් කියන්නේ පුතේ මේ බත් දාන මේ අර බෝල් එක දන්නව නේද? ඔව් ඔව්. සර්. අර පොඩි පීරිසියක් නෙමෙයි අර මේ මොකක්ද බෝල් එක කියලා තමයි කියන්නේ. මොකක්ද ඒක සිංහල වචනේ? බන්දේසි. බෝල් එක. බෝල් එක. හරි. සංදේශී කියන්නේ බන්දේසිය කියලා කියන්නේ දන්නේ. සංදේශී නෑ කියලා සර්. කියන්න පුළුවන්. බන්දේසිය අනේ වන්ද කොහොම හරි මේ බෝල් එක මම නම් දන්නේ බෝල් එක අර මේ ඉචිජු සංසයි එකේ තියෙන අර රූපේ ගොහන් දාලා තියෙන්නේ බත් එක අන්න ඒකට බෝල් එක චවන්යා ඕවන් ඒ කියන්නේ බත් දාන බෝල් එක චවන්යා ඕවන් ඕවන් කියන්නේ පුතේ සෝරි මේ සුප් දාන එක හරිද චවන් කියන්නේ බත් දාන බෝල් එක ඕවන් කියන්නේ මේ සුප් දාන බෝල් එක හරිද සමා වෙන්න ඕවන් හරිද හරි සර්. චවන් යා ඕවන්නේ බත් දාන ඔව්. බෝල් එක සහ සුප් දාන බෝල් එක ඊට පස්සේ මොකද්ද කෝසරාවා කියන්නේ පුතේ මේ පොඩි පිඟන් කියන එක හරිද ඔය පොඩි පිඟන් ප්ලේට් වගේ දේවල් පොඩි පිඟන් මොකක්ද තියෙන්නේ තේනී මොත්තේ තබෙමස් ඒ කියන්නේ අතේ තියාගෙන කනවා කියන එක හරිද තේනී මොත්තේ තබෙමස් අතේ තියාගෙන කනවා ඊට පස්සේ මතා එසේම ඕසරානි ඒ කියන්නේ ඕසරා කියන්නේ ලොකු පිඟන් කියන එක පුතේ ඔව්. ඕසරානි මොරරෙතා රියෝරිවා ඒ කියන්නේ ලොකු පිඟන් වලට ගේන කෑම හරිද ලොකු පිඟන් වලට ගන්න කෑම කියන එක ගේන කෑම ලොකු පිඟන් වලට ගේන කෑම කෝසරා ඕසරා කියන්නේ මොකද්ද ලොකු පිඟන් කෝසරා කියන්නේ පොඩි පිඟන් හරිද පොඩි කෝසරානි තොරි වකෙතේ ඒ කියන්නේ පොඩි පිඟන් වලට බෙදාගත්තට පස්සේ හරිද ඔව්. හරිද පුතේ තොරි වකෙතේ ඒ කියන්නේ මොකද්ද තොරි වකෙතේ කියන්නේ බෙදාගත්තට පස්සේ. බෙදාගත්තාට පස්සේ බෙදාගත්තට පස්සේ කියනොත් නෑ බෙදාගත්තාම ඊට පස්සේ මොකද්ද කරා තොරි වකෙතේ කරා තබෙරුනෝගා මනාදෙස් මනාදෙස්. ඒ කියන්නේ කණ එක පුරුද්දක් වේ කියලා කියන්නේ තබෙරුනෝගා මනාදෙස් ඒ කියන්නේ පුතේ ලොකු පිඟන් වලට ගේන කෑම පොඩි පිඟන් වලට බෙදාගෙන කණ එක පුරුද්දක් වේ කියලා කියන්නේ හරිද සරලව මේ ඒකේ අර්ථය එහෙම හිතාගන්න අර බෙදාගත්තට පස්සේ නෙමෙයි මේ පොරි වගේ කියන්නේ මේ බෙදාගෙන කණ එක පුරුද්දක් වේ කියලා කියන්න පුළුවන් හරිද ඔව් සර්. හරි එතකොට කෝසරා කියන්නේ මොකද්ද පොඩි පිඟන් කියලා කිව්වා ඕසරා කියන්නේ පිඟන්. ලොකු පිඟන්. ලොකු පිඟන් එතකොට චවන් කියලා කියන්නේ අද්දාන බෝල් බත් බෝල් එක. බත් බෝල් එක ඕවන් කියන්නේ සුප් බෝල් එක. සුප් බෝල් එක
හරි. එතකොට පුතේ බත් දාන බෝල් එකයි සුප් දාන බෝල් එකයි පොඩි පිඟන්නේම මේ කනකොට පුතේ අතේ තියාගෙන කනවා කියලා තමයි මේකේ අර පළවෙනි පොයින්ට් එකෙන් කියන්නේ. ඊට පස්සේ ඒ වගේම දෙවෙනි පොයින්ට් එකෙන් කියනවා ලොකු පිඟන් වලට ගේන කෑම පොඩි පිඟන් වලට බෙදාගත්තට පස්සේ කන එක පුරුද්දක් වේ කියලා කියන්නේ. හරිද? ඒ තියරි එක සාමාන්‍යයෙන් ඔළුවේ තියාගන්න මෙතනින් මේක තමයි කියන්නේ කියලා. ඒවා හැම එකක්ම වචන පාඩම් කරගෙන ඔළුවට දාගන්න ඕනේ නෑ පුතේ. මම ඒවා කියන්නම්. හරිද? ඒ ටික ඔයාලා අයිඩියා එකක් තියාගන්න මෙතනින් මේක තමයි කියන්නේ කියලා. හොඳයි? Yes. හරි සර්. ඊට පස්සේ 11 වෙනි පිටුව. ඒ පිටුවේ ඒ පැත්ත තේරෙනවද ළමයි? කලින් කරපු පැත්ත අවුලක් නැද්ද ෂේප්ද? ඔයාලට අයිඩියා එකක් තියෙනවද මෙතනින් මේක තමයි කියන්නේ කියලා? ඔව් සෙන්සර්. හරි. ඊළඟ පිටුව බලමු එහෙනම් අපි. කියවමුද නිදිමතද කට්ටියට? නේද? සෙන්සර්. ඒකක් එහෙම ඔය ගමන් බොන්න හොඳේ. මේක නැත්තම් මදුරුවොත් එන ටයිම් එකනේ කකා තමයි ඉන්න වෙන්නේ. හරි ළමයි. අපි කියවමුකෝ. යෝෂකුණ ナイフとフォークの熱い方。熱い方。熱い方。熱い方。ナイフとフォークをセットするときは、ナイフは右に置いて刃は内側にします。フォークは左側に置きます。料理にスープがつくときは、ナイフの右側にスプーンをセットします。コース料理で使するフォークスのナイフとフォークは外側から内側に使する順番で並べます。ナイフとフォークが2番揃えて斜めに劣れている場合は、食事が終了することを意味ています。ナイフとフォークが2番座えて斜めに置かれている場合は、食事が終了していることを意味しています。お客様が食事中にナイフやフォークなどを落とした場合は、すぐに代わりのものを渡します。お客様に拾わせてはいけません。හරි ළමයි. අරිගතෝ ගොසයිමස්. එතකොට දෙවනි පොයින්ට් එකේ අපිට කතා කරන්න තියෙන්නේ ළමයි
මොකද්ද? යෝෂකුණෝ මොකද්ද? මනා. යෝෂකුණෝ මනා කියන්නේ පුතේ බටහිර ආහාරවල මනා කියන්නේ මොනවද? මනා මැනස්. manners. මැනස් ආචාර විදි. චාරිත්‍ර වාරිත්‍ර. බටහිර ආහාරවල ආචාර විදි සම්බන්ධව. ඒකේ ආ කොටසේ තියෙනවා මොකද්ද? නයිෆුතෝ ෆෝකුනෝ Kuno. අට්ටුයි කතා නේද? Tui kata. අට්සුකයි කතා. නයිෆුතෝ ෆෝකු කියන්නේ මොනවද? Pihiyai Garu. geru. පිහියයි Garu. පිහියයි ගෑරුප්පුවයි අට්සුකයි කතා කියන්නේ භාවිතා කරන විදිය නේද? අපි කොහොමද නයිෆ් එකක් සහ පිහියක් සහ ගෑරුප්පුවක් භාවිතා කරන්නේ කියලා තමයි අපි කතා කරන්න යන්නේ. හරිද ළමයි? Yes. හරි. එතකොට ඒකේ පළවෙනි පොයින්ට් එකෙන් තියෙනවා නයිෆුතෝ ෆෝකුවෝ සෙත්තෝ සුරුතෝ කිවා. ඒ කියන්නේ පුතේ පිහිය සහ ගෑරුප්පුව ආදිය සැකසීමේදී. හරිද? සෙත්තෝ සුරුතෝ කිවා. ඒ කියන්නේ පිහිසා ගෑරුප්පුව ආදී සෙට් එක සැකසීමේදී කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ නයිෆුවා මිගිනි ඔයිතේ. ඒ කියන්නේ පුතේ නයිෆු කියන්නේ මොකද්ද? පිහිය. මිගි කියන්නේ මිගි දකුණු. මිගි කියන්නේ දකුණු පැත්ත කියන එක. හරිද? පිහිය දකුණු පැත්තෙන් තබා ඔයිතේ. හරිද? නයිෆුවා මිගිනි ඔයිතේ. පිහිය දකුණු පැත්තෙන් තබා හා කියන්නේ පුතේ මේ තලය කියන එක. හරිද? තලය දන්නව නේද? පිහියක දැන් සාමාන්‍ය තලය මේ කැපෙන පැත්ත. හා කියන්නේ ඒකට වා ඊට පස්සේ තියෙනවා උචිගවානේ ශිමස්. ඒ කියන්නේ ඇතුළු පැත්තට එන්න තියන්න කියලා කියන්නේ. හරිද? තලය ඇතුළු පැත්තට එන්න තියන්න. දැන් පුතේ ටේබල් එක පුතේ පිහියස ගෑරුප්පුවක් තියෙනකොට ඒකේ පිහිය දකුණු පැත්තෙන් තියන්න ඕනේ කියලා මෙතන කියනවා. දකුණු පැත්තෙන් තියෙනකොට පුතේ පිහිය තලය ටේබල් එකේ ඇතුළු පැත්තට එන්න තියන්න ඕනේ. හරිද? හරි හිතා ගන්න පුළුවන් නේ. මේ පිය තියෙනකොට මේ තලය එන්නේ මොන පැත්තටද කියලා. මොකද්ද? දත කියනකොට හා කියන්නේ ඔය කංජියව දෙන්නේ. නෑ මේ කංජිය නෙමෙයිනේ. ඒකට වෙන කංජියක් එන්නේ මේ මං හිතන්නේ තලය කියන එකට මේ හා කංජිය කියන මෙහෙම එන්නේ. අපිට පුතේ කංජි ගැන නම් බය වෙන්න දෙයක් නැහැ. ඔක්කොම කංජිය දෙනවනේ. කංජි එක්කම දෙන නිසා ප්‍රශ්නයක් නැහැ. වෙනම කංජි පාඩම් කරන්න ඕනේ නැහැ ඉතින්. ඒ නිසා ඔයාලට අවශ්‍ය වචනෙත් එක්ක කංජියත් එක්ක මේක ශබ්ද කරන්න කොහොමද කියලා දෙනවා. හරිද? හරි. ඔයාලා පුතේනාට කංජිත් බලා ගන්න ඉදිරියට එක්සෑම් එහෙම කරන්න ඉන්නෝ නම් මටත් ඇත්තටම පුතේ කිව්වොත් එහෙම දැන් කංජියෙන් වැඩි යූස්ුන් නැති නිසා දැන් ගොඩක්ම මේ ආයි කංජියම ගොඩක් පාඩම් කරගන්න වෙනවා. මොකද දැන් කංජියම ලොකුවට මතකයක් නැහැ දැන් දිගටම දැන් මේක කරන නිසා ඒ වුණාට දැන් ඉස්සරහට කරන්න ඉන්නේ ඒ වුණාට කංජි ටික ආයි බලා ගන්න ඕන. ඔයාලා ඒ නිසා කංජි දිගටම බලා ගන්න. JFT කරනව නේද ඔයාලා?
ඒ නිසා ඒ කංජියේම නතර කරන්න එපා. ඉගෙන ගත්තට දිගටම කන්ටිනියු කරගෙන යන්න හොඳේ. මේකෙදි නම් අපිට කංජි අවශ්‍ය වෙන්නේ නැහැනේ. ඔක්කොම දෙනවනේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. හරි. අතුළු පැත්තට තියන්න ඕනි. ඊට පස්සේ ෆෝකුවා ගෑරුප්පුව හිදරි ගවා. හිදරි ගවා කියන්නේ මොකද්ද? හිදරි කියන්නේ මොන පැත්තද? වම් පැත්ත. වම් පැත්ත. හිදරි ගවානි ඔකිමස්. ඒ කියන්නේ වම් පැත්තෙන් තබන්න කියලා කියන්නේ. ගෑරුප්පුව වම් පැත්තෙන් තබන්න. හරිද? හරි. වම් පැත්තෙන් තබන්න කියනකොට පුතේ ගෑරුප්පුවත් එන්න ඕනි. මොන පැත්තටද? ඇතුල් පැත්තට තමයි එන්න ඕනි. මෙතන සඳහන් කරලා නැති වුණාට ගෑරුප්පුවත් මේ අර පැත්තට තමයි එන්න ඕනි. ඇතුල් පැත්තට. තේරුණාද? අපි මේ නයිෆ් එක ඇතුල් පැත්තට තියලා ගෑරුප්පුවයි අනිත් පැත්ත හරවල තියන්නේ නැහැනේ කවදාවත්. ඔයාලා හොටෙල් එකකට ගියාම මේ දැන් වෙඩින් ඒකට ගියාට පස්සේ අර සෙටප් එකම ගහලා තියෙනවා දන්නව ඇති නේද? තියෙනකොට ඇතුල් පැත්තට වෙන්නනේ තියන්නේ ඔක්කොම. ඔව් ඒවා සාමාන්‍ය දැනීම මතක තියාගන්න. හරි. ඒ පොයින්ට් එක තේරුණා නේද? ඔව් සෙන්සර්. ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එකේ කියනවා රියෝරිනි සූපු. සූපුගා මොකද්ද? සුකුතෝ කිවා. ඒ කියන්නේ රියෝරි කියන්නේ මොකද්ද? කෑම එක. රියෝරිනි කෑම එකට සූපුගා සුකුතෝ කිවා. ඒ කියන්නේ සුප් එකක් අඩංගු වන විට. දැන් අපිට අර කලින් කතා කරා වගේ සෙට් මීල් එකක් දුන්නොත් එහෙම ඒකට පුතේ ආහාර කොහොමද කිව්වේ? ආහාර ගොඩක් එකතු වෙනව නේද? පිළිවෙලකට. ඒ වගේ සෙට් එකකදී අපිට සුප් එකක් අඩංගුනොත් එහෙම එතකොට පුතේ නයිෆුනෝ එතන නේද? නයිෆුනෝ මිගි කවානි සුපූන්. ඒ කියන්නේ නයිෆු කියන්නේ පිහියට මිගි කවා. ඒ කියන්නේ දකුණු පැත්තෙන් කියන එක. මිගි කවානි සූපු කියන්නේ සුප් එක. හැන්දට කියන්නේ මොකද්ද? සුපූන්. සුපූන්. ඒ කියන්නේ සුප් බොන හැන්ද. සුපූන් මොකද්ද? සෙත්තොෂි මස්. ඒ කියන්නේ සෙට් කරන්න කියන එක. සෙත්තොෂි මස් සෙට් කරන්න මේ තියන්න කියලා කියන්නේ. එතකොට පුතේ කෑම එකක ඒකේ සුප් එකක් අඩංගු වුණාට පස්සේ පිහියට දකුණු පැත්තෙන් සුප් බොන හැන්ද තියන්න කියලා කියන්නේ. තේරුණාද? සරලව. හරි. එහෙම මතක තියාගන්න. ඊට පස්සේ තියෙනවා කෝසු රියෝරි කියන්නේ ඒත් පුතේ අර මේ කෝස් මීල් එකමයි අර මේ පිළිවෙලට දෙන කෑම සෙට් එකමයි. හරිද? කෝසු රියෝරි දේ ශියෝසුරු ෆුකුසූනෝ නයිෆුතෝ ෆෝකුවා. ඒ කියන්නේ පුතේ කෝස් මීල් එකකදී ඒ අර පිළිවෙලට දෙන කෑම එකකදී භාවිතා කරන ශියෝසුරු කියන්නේ මොකද්ද? ශියෝසුරු භාවිතා කරන කියලා. හරිද? භාවිතා කරන බොහෝ පිහි සහ හැඳි ගෑරුප්පු ඊට පස්සේ සොතෝ ගවා කරා. ඒ කියන්නේ පුතේ එළිය පැත්ත ඉඳන්. හරිද? එළියේ ඉඳන්
උචිගවා. ඒ කියන්නේ ඇතුළු පැත්තට වෙන්න. එළිය පැත්තිඳන් ඇතුළු පැත්තට වෙන්න සුචිගවානි ශියෝසුරු. ශියෝසුරු කියන්නේ භාවිතා කරන. හරිද? ශියෝසුරු මොකක්ද ඊළඟට තියෙන්නේ? ජුන්බන්දේ Junbande narabemas. ජුන්බන්දේ නරබෙමස්. Narabemas. ඒ කියන්නේ පුතේ භාවිතා කරන අනුපිළිවෙලට පෙළ ගස්සලා තියන්න කියන එක. හරිද? නරබෙමස් කියන්නේ මේ පෙළ ගස්සන්න. එතනින් කියන්නේ මොකද්ද පුතේ? කෝස් මීල් එකක් පිළිගන්නන විට භාවිතා කරන විට පිහිය සහ හැඳි ගෑරුප්පු එළියේ සිට ඇතුල් පැත්තට වෙන්න තියන්න ඕනේ කියලා කිව්වේ. හරිද? කලිනුත් කිව්වේ ඒක නේද? ඒ පොයින්ට් එක වගේම අර්ථයක් දෙන එකන්න කිව්වේ. Then ඔව්. හරි. එහෙම මතක තියාගන්න. ඊළඟට එනවා පුතේ මෙන්න මේ කතා කරන පොයින්ට් දෙක පුතේ විශේෂයෙන් highlight කරලා තියාගන්න exam point දෙකක්. ඒකෙදී අපි කතා කරනවා නයෆුතෝ ෆෝකුගා. ඒ කියන්නේ මොකද්ද? පිහිය සහ ගෑරොප්පුව නයෆුතෝ ෆෝකුගා හානෝජි. ඒ කියන්නේ පුතේ හා අකුරේ හැඩයට කියන එක. හරිද? හානෝජි කියන්නේ හා කියන්නේ හා අකුර දන්නව නේද? කතකනා. ඒ හා අකුරේ හැඩේ. නෝජි. ඒ කියන්නේ ජී කියන්නේ අකුර. හරිද? හා අකුරේ හැඩයට වරහන් ඇතුලේ තියෙනවා පුතේ තොකයිනෝ මොකද්ද? හරිදෙය්යු. ඒ කියන්නේ මේ ඔරලෝසුවේ මේ කටු තියෙන්නේ පුතේ. හරි කියන්නේ මේ කටු වලට. හරිද? තොකයි කියන්නේ දන්නව නේද? ඔරලෝසුව. ඔරලෝසුවේ කටු ආයෙ තියෙනවා හචිජි නිජුප්පුන්. ඒ කියන්නේ 8යි 20. ඔරලෝසුවේ කටුවල පුතේ 8යි 20 තියෙන හැඩයට. හරිද? මොකක්ද ඒකට කියන්නේ? පැය කට්ටයි විනාඩි කට්ටයි. පැය කට්ටයි විනාඩි කට්ටයි 8යි 20 කියන වෙලාවට තියෙන හැඩයට පුතේ තියෙන විදියට තිබ්බොත් එහෙම. හරිද? ගෑරුප්පුව සහ පිහිය. නයෆුතෝ ෆෝකු. පිහිය සහ ගෑරුප්පුව කතකනා හාකුර හැඩයට සහ ඔරලෝසුවේ 8යි 20 කියන හැඩයට සමාන විදියට ප්ලේට් එකක තිබ්බොත් එහෙම පුතේ මෙතන කියනවා මොකද්ද? ඉචිනි හිරෝගා රරතේරු. ඒ කියන්නේ මේ ඔරලෝසුවේ තියෙන මේ විදියට තිබ්බොත් එහෙම මොකද්ද? ශොකුජිචු කියන්නේ මේ කෑම කමින් ඉන්නවා කියන එක. හරිද? ශොකුජිචුවෝ ඉමිෂිතෙයිමස්. ඒ කියන්නේ ඉමිෂිතෙයිමස් කියන්නේ මේ ඉමි කියන්නේ තේරුම ශිතේමස් කියන්නේ තේරුම වෙනවා කියන එක. හරිද? විශේෂයෙන් highlight කරගන්න ශොකුජි චූ කියන එක. ශොකුජි චූ කියන්නේ කෑමක් කමින් ඉන්නවා. එතකොට පුතේ මොකද්ද කිව්වේ? පිහිය සහ ගෑරුප්පුව කතකනා හාකුරේ හැඩයට සහ ඔරලෝසුවේ 8යි 20 කියන හැඩයන් වලට පුතේ අපි ප්ලේට් එකක තිබ්බොත් එහෙම ඇඳයි පිහියයි ගෑරුප්පුවයි ඒකෙන් පුතේ අර්ථය වෙන්නේ කෑම කමින් සිටිනවා කියන එක. හරිද? තේරුණාද? කෑම කමින් සිටිනවා කියලා කොහොමද අපි කියන්නේ ජපනීස් වලින්? Shokujichu. ශොකුජිචු. හොඳට මතක තියාගන්න ශොකුජිචු. හරිද? කියවන්න
Shokuji. shokujichu. ශොකුජිචු. ඒ කියන්නේ මොකද්ද? කෑම කමින් ඉන්න. කෑම කමින් ඉන්නවා. කෑම කමින් ඉන්නවා. එතකොට කෑම කමින් ඉන්නවා කියන එක කොහොමද අපිට පේන්න පුළුවන්? අවස්ථාවේදී කොහොමද පේන්න පුළුවන් ඒක? katakana hakura හැඩයට. ඔලොස් වලින් අටයි. කතකනා හාකුර හැඩයට සහ ඔරලෝසුවේ 8:20 කියන මේ හැඩයට හිතා ගන්න පුළුවන් නේද? 8:20 එනකොට කොහොමද කටු තියෙන්නේ? ඒ විදිහට තියෙනවා කියලා පේනවනේ. හිතා ගන්න පුළුවන්නේ. හරිද? හරි. ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එක. දෙවෙනි පොයින්ට් එකේ තියෙනවා නයිෆුතෝ ෆෝකුගා පිහිය සහ ගෑරුප්පුව ඊට පස්සේ මොකද්ද? නි හොන් දෙකම එකතු කරලා නි හොන් සොරොයතේ. ඒ කියන්නේ පුතේ එකතු කරලා කියන එක සොරොයතේ නනමේ. නනමේ කියන්නේ පුතේ මේ ඇලේට කියන එක. හරිද? පැත්තට වෙන්න. නනමෙනි ඔකර තෙයිරු බායුවා. ඒ කියන්නේ ඇලේට තියලා තියෙන අවස්ථාවල. ඇලේට තියලා තියෙන අවස්ථාවල අපි කියනවා පුතේ ශොකුජිගා මොකද්ද? ශූරියෝ. ශොකුජිගා ශූරියෝ කියන්නේ ආහාර ගැනීම අවසන් කියන එක. හයිලයිට් කරගන්න පුතේ. ශොකුජිගා ශූරියෝ. ආහාර ගැනීම අවසන්. ශිතේරු කොතෝ ඉමිෂිතේයිමස්. ඒ කියන්නේ යන තේරුම වේ කියන එක. එතකොට පුතේ දෙවනි පොයින්ට් එකෙන් කියන්නේ පිහිය සහ ගෑරුප්පුව යන දෙකම එකතු කරලා පුතේ ඇලේට තියෙනකොට හරිද? පිහිය සහ ගෑරුප්පුව ප්ලේට් එකේ ඇල අතට තියෙන වෙලාවට ඒකෙන් අදහස් කරන්නේ පුතේ ආහාර ගැනීම අවසන් කියලා කියන එක. තේරුණාද? අර එහා පැත්තෙන් රූප දෙකක් දීලා තියෙන්නේ. එතකොට ආහාර ගැනීම අවසන් කියන්නේ කොහොමද? ශොකුජිගා ශූරියෝ. ශොකුජිගා ශූරියෝ. ශොකුජිගා ශූරියෝ. ශොකුජිගා ශූරියෝ. ශොකුජිගා ශූරියෝ. එතකොට ආහාර කමින් සිටිනට මොකද්ද කියන්නේ? ශොකුජිචු. ශොකුජිචු. අපි කතා කරා පේපර් ක්ලාස් එකේ මතකද මේ පොයින්ට් එක? ආපු අය. ඒ නිසා ඒක අනිවාර්යෙන් එක්සෑම් පොයින්ට් එකක් හොඳට මතක තියාගන්න. හරි. ඊට පස්සේ කියනවා මිෂිතේයිමස්. ඊළඟ පොයින්ට් එකෙන් කියනවා ඔක්කකු සමාගා ශොකුජිචූනි. ඒ කියන්නේ පාරිභෝගිකයා ශොකුජිචූ කියන්නේ මොකද්ද? කනගමන් ඉන්නවා. කනගමන් සිටින විටදී නයිෆුයා ෆෝකු නදෝ. ඒ කියන්නේ පිහිය සහ ගෑරුප්පුව ආදිය නදෝ ඔතොෂිතා බායිවා. ඒ කියන්නේ පුතේ මේ වැටුණු අවස්ථාවල. හරිද? පාරිභෝගිකයා ආහාර ගනිමින් සිටින විට පිහිය සහ ගෑරුප්පුව වැටුණු අවස්ථාවල සුගුනි කියන්නේ පුතේ ඉක්මනින් කියන එක. සුගුනි කවාරිනෝ මොනෝවා වතශිමස්. ඒ කියන්නේ ඉක්මනින් වෙනත් එකකට මාරු කරනවා කියන එක. හරිද? සුගුනි කියන්නේ ඉක්මනින් කවරිනෝ මොනෝවා වතශිමස්. ඒ කියන්නේ වෙනත් එකකට මාරු කරනවා. හරිද?
ඒකෙන් කියන්නේ පුතේ පාරිභෝගිකයේ රෙස්ටුරන්ට් එක හෝ වේවා අවන්නලක වේවා මේ ආහාර ගනිමින් සිටින විට එයාගේ පිහිය හරි ගෑරුප්පුව හරි වැටුනොත් එහෙම පුතේ අපි මොකද්ද කරන්නේ සර්විස් එකක් දෙන එක්කෙනෙක් නම් ඉක්මනට ගිහිල්ලා ඒක මේ අරගෙන මාරු කරලා අලුත් එකක් දෙන්න ඕනි නේද හරියට සර්විස් එකක් දෙන්න නම් අපි ඒ දේ කරන්න ඕනි ඒකට මොකද්ද කරන්න ඕනි විශේෂයෙන් අපි අයි කන්ටැක්ට් එකම පුතේ තියාගෙන ඉන්න ඕනි ඒ කියන්නේ මේ අපි කලිනුත් කතා කරා අර වදයක් වෙන ලෙස එහෙම අර බලාගෙන ඉන්න එපා කියලා එහෙම කලින් කිව්වා නේද? කෑම කනකොට. ඔව් එතකොට පුතේ ඒ විදියට බලාගෙන ඉන්න නැතුව අපි මෙන්න මේ අවස්ථා ගන්න පුළුවන්. මේ වගේ අවස්ථාවලදී පුතේ අපි ඉක්මනට ක්‍රියාත්මක වෙලා දැන් මොකක් හරි වැටුනොත් එහෙම ඒක වෙනුවට වෙන අලුත් එකක් දෙන්න අපි බලාගෙන ඉන්න ඕනි. හරිද? හරි. ඒ ටික තේරුණා නේද? තේරුණා සෙන්සි. හරි. ඊළඟ කොටස බලමු. කියවමු. Bihinno meisho shirubi naifu ya foku no kotomai imasu kasuta setto meburu nado ni oite aru chomiryo nado no setto desu. Goburento rasu 主に高級店でしょたれている水専用のグラスです。හරි. ඒකෙදි පුතේ අපි කතා කරන්නේ බිහින්නෝ මේෂෝ. ඒ කියන්නේ බිහින් කියන්නේ පුතේ උපකරණ. හරිද? මේෂෝ කියන්නේ මේ නම් කියන එක. උපකරණවල නම්. ඒකේ පළවෙනි පොයින්ට් එක තියෙනවා ශිරුබා. ශිරුබා කියන්නේ පුතේ මේ සිල්වර් කියන එක. හරිද? සිල්වර්. ඒකට උදාහරණ දීලා තියෙනවා මොනවද? නයිෆුයා ෆෝකුනෝ කොතෝ ඊමස්. හැඳි සහ මේ හැඳි කියන්නේ පිහි සහ මේ ගෑරුප්පු. සිල්වර් කියන එකට. එහෙම මතක තියාගන්න සිල්වර් කියන්නේ ශිරුබා කියලා තිබ්බට පස්සේ උදාහරණ වෙන්නේ මොකද්ද? නයිෆු සහ ෆෝකු. හරි. ඊට පස්සේ කසුතා සෙත්තෝ. කසුතා සෙත්තෝ කියන්නේ පුතේ මේ ඔය කුළුබඩු එහෙම තියෙන්නේ. තියෙනව නේද? කුළුබඩු එහෙම පුතේ දාලා තියෙන මේ ඔය එක එක බාස්කට් පොඩි මේවා තියෙන මොනවද? බෝතල් එහෙම. ඒවට තමයි පුතේ කියන්නේ මේ කසුතා සෙත්තෝ කියලා. හරිද? කුළුබඩු දාලා තියෙන බෝතල් වලට. ඒක යටදී තියෙනවා තේබුරු නදෝනි ඔයිතේ අරු. ඒ කියන්නේ මේසේ මත තියලා තියෙන තේබුරු නදෝනි ඔයිතේ අරු තියලා තියෙන ෂෝමිරියෝ චෝමිරියෝ කියන්නේ පුතේ කුළුබඩු වලට. චෝමිරියෝ. අර කසුත සෙත්තෝ කියන්නේ ඒ කුළුබඩු දාන බාස්කට් අර බෝතල් වලට එම. හරිද? පොඩි බෝතල් වලට. චෝමිරියෝ කියන්නේ මොනවද? චෝමිරියෝ කුළුබඩු. කුළුබඩු ආදී චෝමිරියෝ නදෝනෝ සෙත්තෝ දෙස්. ඒ කියන්නේ සෙත්තෝ කියන්නේ සෙට් එකක් කියන එක.
සෙට් එකක් වේ. ඒ කියන්නේ මේසේ මත තියලා තියෙන කුළුබඩු ආදී දේවල් මේ අඩංගු සෙට් එකක්. හරිද? හොඳයි. එහෙම තමයි මේ මෙතන වාක්‍යයෙන් කියන්නේ. ඔයාලා අයිඩියා එක ගන්න. ඒ කියන්නේ මොනවද? චෝමිරියෝ දාලා තියෙන මේ පොඩි පොඩි බෝතල් වගේ ඒවට තමයි අපි කියන්නේ මේ කසුත සෙට් එකක් කියලා. තේරුණාද? ඔව් සර්. හරි. ඊළඟට තියෙනවා මොකද්ද? මොකද්ද තියෙන්නේ? ගොබුරෙත්තෝ ගොබුරෙත්තෝ. ගොබුරෙත්තෝ ගුරසු. ගොබුරෙත්තෝ ගුරසු කියන්නේ පුතේ මේ අර වතුර දාන බෝල් මේ මොනවද? බොබ්ලට් තියෙන්නේ. අර ලොකු අර වීදුරු තියෙන වතුර දාන්නේ හොටෙල් වල එහෙම. ඒවට තමයි කියන්නේ මේ මොකද්ද? ගොබුරෙත්තෝ ගුරසු. ගොබුරෙත්තෝ ගුරසු. ගොබුරෙත්තෝ ගුරසු. හරි. ඒක යටදී තියෙනවා ඔමෝනි කියන්නේ මොකද්ද? ප්‍රධාන වශයෙන් ඔමෝනි කෝක්කියුතෙන්. ඒ කියන්නේ පුතේ කෝක්කියුතෙන් කියන්නේ මේ අර ප්‍රධාන මේ හොටෙල් කියන එක. ඔය මේ 5 star හොටෙල් එහෙම ගන්න පුළුවන් ප්‍රධාන පෙළේ ඔය හෝටල් පන්ති තියෙන්නේ. ඔය ස්ටාර් කැටගරි එකෙන් ඔය 4 star 5 star වගේ ලොකු ලෙවල් කැටගරි එක තියෙන හොටෙල් එකක්. හරිද? ප්‍රධාන හොටෙල් කැටගරි වල ෂියෝ සරතේරු. ඒ කියන්නේ භාවිතා කරන. ෂියෝ කියන්නේ මොකද්ද? ෂියෝ සරතේරු. භාවිතා කරන මිසු සෙන්යෝනෝ. ඒ කියන්නේ පුතේ මේ වතුර පිළිගන්වන කියන එක. මිසු කියන්නේ වතුරනේ නේද? මිසු සෙන්යෝනෝ ගුරසු දෙස්. වතුර පිළිගන්වන ගුරසු දෙස්. වීදුරු ඒ අර මේ මොනවද? බොබ්ලට් වේ. හරි ගුරසු කියන්නේ මෙතන වීදුරුනේ. වීදුරු වේ. එතකොට පුතේ එකෙන් මොකද්ද කියන්නේ? ගුරස් මොකද්ද? ගොබුරෙත්තෝ ගුරසු. ඒ කියන්නේ වතුර බොන අර ලොකු වීදුරු කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ලොකු හෝටල් පන්ති වල භාවිතා කරන වතුර පිළිගන්වන වීදුරු ඒ කියලා මෙතනින් අර්ථය දෙන්නේ. හරිද? ඒක තේරුම් ගන්න පුළුවන් නේද? මේ මොකක්ද කියන්නේ කියලා. සාමාන්‍ය තේරෙනවනේ. ඔව් සර්. හරි. ඒ පොයින්ට් තුනත් බලා ගන්න. සාමාන්‍යයෙන් ගොඩාක්ම එක්සෑම් වලට ඇවිල්ලා තියෙනවා අපේ මේක ශිරුබා කියන එක. පළවෙනි පොයින්ට් එක. ඒක හොඳට හයිලයිට් කරගන්න. අනිත් දෙකත් අයිඩියා එක තියාගන්න මේකෙන් මේක තමයි කියවෙන්නේ කියලා. හරිද? නිතරම ළමයි මේ පොත කියවන්න හොඳේ. හැමෝම ඔය වචනයම හුරු කරගන්න. හරි. එතකොට ඊළඟ පොයින්ට් එක මොකද්ද තියෙන්නේ? කියවමු බලන්න. රියෝරි no teikyo to tabekata. Kihan fuku риори wa hidari gawa kara teikyo shimasu. Nomimono wa migi gawa kara teikyo shimasu. Kokyuten de wa reji hasuto. Nenbaisha no yumi teikyo shimasu. Ichibun de sato o nasoki риори wa hidari wa kara tabete ikimasu.
Imas. Mas. Abinokashite shimatsu Abe. tamono wa Monopa. taranno tameni matomimasu. Emini. Maitemasu. Napukin wa Napukin wa orime No. o O. temai ni shite tsute tsuyaimasu. Shokuji chou Oni. ni o azu Hasu toki wa napukin Iwa. o karukutadatte isu no ue ni okimasu. Mata shokuji ga Mata shokuji ga yoshita bai wa napukin no karukutadande teiburu no hidari kawa ni okimasu. Okimasu. Sekyakusan Tosha wa shokuji shokuji no no shinkoto napukin ga wakarute shoutai de okyakusama yosu handaimasu. Handan shimasu. හරි. අරිගතෝ ගොසයිමස්. ඒකෙදි පුතේ එතකොට අපිට කතා කරන්න තියෙන්නේ රියෝරිනෝ තෙයික්‍යෝතෝ තබෙ කතා. ඒ කියන්නේ ආහාර පිළිගැන්වීම හා තබෙ කතා. මොකද්ද? කන විදිය, අනුභව කරන විදිය. ආහාර පිළිගැන්වීම සහ අනුභව කරන විදිය. රියෝරිනෝ තෙයික්‍යෝතෝ තබෙ කතා. හරි. ඒකෙදි පළවෙනි පොයින්ට් එකේ කියනවා කිහොන් තෙකිනි. කිහොන් තෙකිනි කියන්නේ පුතේ මූලිකවම. කිහොන් තෙකිනි රියෝරිවා මූලිකවම ආහාර හිදරි ගවා කරා වම් පැත්තේ සිට හිදරි ගවා කරා තෙයික්‍යෝෂිමස් වම් පැත්තේ සිට තෙයික්‍යෝෂිමස් පිළිගන්නනවා. මූලිකවම ආහාර වම් පැත්තේ සිට පිළිගන්වයි කියන එක. ඊට පස්සේ කියනවා නොමිමොනෝ කියන්නේ මොනවද? බොන ජාති. බොන ජාති. නොමිමොනෝවා මොකද්ද? මිගිගවා. මිගිගවා කියන්නේ දකුණු පැත්තේ. මිගි කියන්නේ දකුණ. මිගි ගවා. ඒ කියන්නේ දකුණු පැත්තේ ඉඳන් මිගි ගවා කරා තෙයික්‍යෝෂිමස්. ඒ කියන්නේ පිළිගන්වනවා. එතකොට පුතේ මූලිකවම ආහාර ගත්තොත් එහෙම වම් පැත්තේ සිට පිළිගන්වනවා. මොකද්ද? හිදරි ගවා කරා තෙයික්‍යෝ කරනවා. නොමිමොනෝ නම් මිගි ගවා කරා තෙයික්‍යෝ කරනවා නේද? ඒ මතක තියාගන්න. ඊට පස්සේ කියනවා දෙවෙනි පොයින්ට් එකේ මොකද්ද? කෝක්‍යුතෙන්. ඒ කියන්නේ මොකද්ද? කෝක්‍යුතෙන් කියලා අපි කලින් කතා කරේ. කෝක්‍යුතෙන් කියන්නේ පුතේ මේ අර 5 star hotel වගේ high class hotel. හරිද? තරු පන්තියෙන් ඉහළ මට්ටමේ තියෙන hotel. සුපිරි hotel. රලාදියට තමයි අපි කියන්නේ කෝක්‍යුතෙන් කියලා. කෝක්‍යුතෙන් දේවා ඊට පස්සේ තියෙනවා මේ මොකක්ද ඒ වචනේ? Very fast. රෙදි. ඒ කියන්නේ රෙදි කියන්නේ පුතේ මේ ලේඩීස් කියන එක. හරිද? ලේඩීස් ඊට පස්සේ මොකද්ද? ෆාසුතෝ. ෆාසුතෝ කියන්නේ ලේඩීස් ෆස්ට් කියන අර්ථය තමයි. ලේඩීස් ෆස්ට් කියලා කියන්නේ. හරිද? රේදී ෆාසුතෝ.
ladies first. කමාවක් දාලා තියෙනවා. මොකද්ද? Nenpaishano. පයිෂනෝ. ඒ කියන්නේ මෙතන හයන්න බයන්න තියෙන්නේ මට මතක නැහැ. නෙන් බයි බයන්. සෙන්ස මේක මේ නෙන් ඉන් පයිනෙන්. බයිද තියෙන්නේ නෙන් පයිද නෙන් පයිෂා කොහොම හරි පයිෂ. මේ වයස්ගත අයට කියන්නේ නෙන් පයිෂා. බලමු නෙන් බිඳුවනේ තියෙන්නේ අයන්න නේද? ඕක අයන්න තියෙන්නේ. නෙන් පයිෂා. ඒ කියන්නේ වයස්ගත කියන එක. නෙන් පයිෂා නෝ ජුන්නි නෙන් පයිෂා නෝ ජුන්නි තෙයික්යෝ ශිමස්. වයස්ගත පිළිවෙලට අනුපිළිවෙලට පුතේ මේ ජුන් කියන්නේ පිළිවෙල අනුපිළිවෙල කියන එක. හරිද? ජුන් එකට තෙයික්යෝ කරන අනුපිළිවෙලට පිළිගන්නනවා. ඒ කියන්නේ පුතේ සුපිරිපන්නේ හෝටල් වල ඔය 4 star 5 star වගේ හෝටල් වල පුතේ ලේඩීස්ලට මුල් තැන දෙනවා. ඒ වගේම වයස්ගත අයට මුල් තැන දෙනවා. ඒ අනුපිළිවෙලට තමයි පුතේ සර්විස් එක දෙන්නේ කියලා තමයි එතනින් කියන්නේ. තේරුණාද? ඔව්. හරි. එතකොට ඊළඟ පොයින්ට් එකෙන් කියන්නේ ඉචිබුන්නෝ දෙසාදු. ඉචිබුන්නෝ දෙසාතෝ. ඒ කියන්නේ පුතේ සමහර ඩෙසර්ට් කියන එක. හරිද? ඉචිබුනෝ කියන්නේ මේ සමහර, දෙසාතෝ කියන්නේ ඩෙසර්ට්. දෙසාතෝ නොසොකි. ඒ කියන්නේ ඒ ඩෙසර්ට් සමහර ඩෙසර්ට් වර්ග ඇරුණම කියන එක. ඇරුණම කියලා ගන්න පුළුවන්. නොසොකි රියෝරිවා හිදරිගවා කරා. ඒ කියන්නේ ආහාර හිදරිගවා කරා කියන්නේ වම් පැත්තේ සිට තබෙතෙයි කිමස් නේද? වම් පැත්තේ සිට තබෙතෙයි කිමස් කියන්නේ කනවා. එතකොට එතනින් අර්ථය වෙන්නේ සමහර ඩෙසර්ට් ඇරුණම ආහාර වම් පැත්තේ සිට කනවා කියලා තමයි කියන්නේ. තේරුණාද? හරි. ඊට පස්සේ කියනවා තබේ නොකොෂි තෙසි මත්තා මොනෝවා. ඒ කියන්නේ පුතේ තබේ නොකොෂි කියන්නේ පුතේ මේ කාලේ ඉතුරුනේ ඒවා. හරිද? නොකොෂිතේ ශිමත්තා. ඒ කියන්නේ කාලා ඉතුරුන දේවල්. අපි ඒක ඉස්සරහදී කතා කරනවා කාලේ මේ ඒ අර නොකොෂිතා කියන ඒවා කතා කරනවා ඉස්සරහදී. මෙතනින් කියන්න පුතේ කාලා ඉතුරුන දේවල් තබේ නොකොෂිතේ ශිමත්තා මොනෝවා. ඒ කියන්නේ කාලා ඉතුරුන දේවල් මේ සරානෝ තේමයේ. ඒ කියන්නේ තේමයේ කියන්නේ මොකද්ද? තේ කියන්නේ පුතේ අත්ත. අත. තේ මයේ කියන්නේ පුතේ මේ අතේ ඉස්සරහා කොටස. හරිද? තේමයි කියන්නේ අත ඉස්සරහා කියනවා වගේ. එතකොට සරානෝ තේමයේ. ඒ කියන්නේ සරා කියන්නේ මොකද්ද? පිඟාන දැන් අතේ තියාගෙන ඉන්න ඕනේ. එතකොට අතට මේ ඉස්සරහා පැත්තේ ප්ලේට් එකට ඉස්සරහා පැත්තේ. හරිද? ඉස්සරහා පැත්තේ මොකද්ද තියෙන්නේ? මතොමෙමස්. ඒ කියන්නේ ගොඩ ගහනවා. එතනින් කියන්නේ පුතේ කෑම කාලා ඉතුරුනාට පස්සේ ප්ලේට් එක දැන් අතේ තියාගෙන ඉන්න ඕනේ. ඒකට ඇඟ පැත්තට වෙන්න නෙමෙයි පුතේ අනිත් පැත්තට වෙන්න මේ
මොකද්ද කියන්නේ? කෑම ගොඩ ගහනවා කියලා. ගොඩ හරිද? තේමයේ. සමාවෙන්න පුතේ අපි කලින් තේමයේ කියලා කතා කරේ මේ ඇඟ පැත්තට වෙන්න නේද? ඒකේ නැඟ පැත්තට වෙන්න නේද? අර එක් ගමනක් කතා කරේ මතකද ඔයාලට? ඔව්. ඔව් ළමයි. තේමය කියන්නේ ඇඟ පැත්තට වෙන්න. හරිද? ඒ කියන්නේ අතේ ඉස්සරහ පැත්තට වෙන්න ගොඩ ගහන්න ඕන කියලා තමයි කියන්නේ. ඒක ලොකුවට හිතන්න එපා මේ ඒක හයිලයිට් කරගන්න. හයිලයිට් කරගන්න කියන්නේ නෑ හයිලයිට් කරගන්න ඕනේ නෑ පුතේ. ඒක ඔයාලා අයිඩියා එක තියාගන්න කාලේ ඉතුරුන දේවල් තේමයේ පැත්තේ තමයි ගොඩ ගහන්න ඕනේ කියලා. හරිද? ලොකුවට ඒක එන්නේ නෑ එක්සෑම් එකට පුතේ. එන්නේ නෑ කියන්නේ මෙතෙක් කාලයක් එහෙම ඇවිල්ලා නෑ. ඒක ඔයාලා අයිඩියා එක තියාගන්න. හරිද? මෙහෙමයි කියලා. තේරුණාද? ඒ කොටස තේරුණාද පුතේ? කෑම කාලේ ඉතුරුනාට පස්සේ පිඟානේ තේමයේ පැත්තේ තමයි ගොඩ ගහන්න ඕනේ. හරිද? ඉතුරු කරන්න ඕනේ. හරි. එතකොට ඊළඟ පොයින්ට් එකෙන් කියනවා පුතේ නපුකින්වා. නපුකින් එකක් කියන්නේ මොකද්ද? නපුකින්. නැප්කින් එක. නැප්කින් එක දන්නව නේද හැමෝම? මොකද්ද අර හොටෙල් වල එහෙම තියෙන්නේ අර ටේබල් වල එහෙම ලස්සනට අර ඇඩින් එකට නමලා තියෙන ලේන්සුව නැප්කින් එක. අන්න ඒකට තමයි නපුකින් කියලා කියන්නේ. නපුකින්වා ඊට පස්සේ තියෙනවා ඔරිමේ. ඔරිමේයෝ තේමයේනි. ඔරිමේ කියන්නේ පුතේ මේ නවල තියෙන පැත්ත කියන එක. හරිද? නැප්කින් එක නවල තියෙන පැත්ත තේමයේනි ශිතේ. ඒ කියන්නේ පුතේ මේ තමන්ගේ පැත්තට වෙන්න. හරිද? තේමය කියන්නේ අර මං කිව්වා වගේ තමයි තමන්ගේ පැත්තට අතේ ඉස්සරහා පැත්තට වෙන්න මේ ඊට පස්සේ තියෙනවා සුකයිමස් භාවිතා කරන්න ඕනි. හරිද? එතනින් කියන්නේ නැප්කින් එක නවල තියෙන පැත්ත තමන්ගේ පැත්තට එන්න මේ තියන්න ඕනේ කියලා තමයි කියන්නේ. තේරුණාද? දැන් අර ටේබල් එක දැන් පුතේ දැන් ඉඳගත්තට පස්සේ එතන තියෙන නැප්කින් එක අර එක එක හැඩවලට නමනෝනේ. ඒක සාමාන්‍යයෙන් ප්‍රධාන පැත්ත තමන්ගේ පැත්තට එන්න හරවලා තියන්න ඕනේ කියලා තමයි මෙතනින් කියන්නේ. සරලවම කිව්වොත් එහෙම. හරිද? හරි. ඊට පස්සේ කියනවා ශොකුජි චූනි කියන්නේ මොකද්ද? අපි කලින් කතා කරා. කන ගමන් ඉන්න විට. අන්නේ වචන හොඳට මතක තියාගන්න එනවා හොඳේ. ශොකුජි චූනි ඊට පස්සේ සෙකියෝ වසුසු තොකිවා. ඒ කියන්නේ පුතේ ආහාර ගනිමින් ඉන්න විට සෙකි කියන්නේ මොකද්ද? ආසනයෙන් කියන එක. ආසනයෙන් මොකද්ද? වසුසු තොකිවා. ඒ කියන්නේ නැගිටිනකොට ආහාර ගන්නකොට ඒ කියන්නේ ආහාර ගන්න අතරතුර ආසනයෙන් නැගිටිනකොට නැපුකින්නෝ ඒ කියන්නේ නැප්කින් එක කරුකු තතන්දේ. ඒ කියන්නේ නැප්කින් එක පුතේ මේ කරුකු තතන්දේ අර මේ නවල කියන එක මොකද්ද මේ එක ගානට නවල වගේ අර පිළිවෙලකට නමල ඒ කියන්නේ ලාවට වගේ මේ නමල දාන්නේ පුතේ. දැන් අපි දිගෑරලා ඉවර වෙලා ආයෙ නිකන් අර මේ ඒ විදිහටම හදන්න බැරුණේ කාර ලාවට වගේ නමල දානව නේද? එන්නේ අර්ථය දෙන්නේ. හරිද? ඒකේ මතක තියාගන්න මේ කරුකු තතන්දේ ඉසුනෝ ඒනි ඔකිමස්. ඒ කියන්නේ මේ ඉසු කියන්නේ මොකද්ද? ඉසු කියන්නේ පුතේ පුටුව කියන එක. හරිද? ඉසුනෝ උවේ. ඒ කියන්නේ පුටුව උඩින්. උවේ කියන්නේ උඩනේ. ඉසුනෝ
උවේනි ඔකිමස්. ඒ කියන්නේ තියන්න. එතකොට පුතේ එතනින් කියන්නේ ආහාර ගන්න අතරතුර ආසනයෙන් නැගිට්ටට පස්සේ නැප්කින් එක ලාවට නමලා පුටුව උඩින් තියන්න කියලා තමයි කියන්නේ. තේරුණාද සරලව එතන? ඔව් සෙන්සෙ. ඔව්. ඊට පස්සේ කියනවා මතා ශොකුජිගා ඊට පස්සේ ශූරියෝ ශූරියෝෂිත කියන්නේ මොකද්ද? ශූරියෝ ශොකුජිගා කාලේ ඉවරුණාම ශූරියෝ කෑම කාලා ඉවරුණාට පස්සේ ශූරියෝෂිත බයි ඉවරුණ අවස්ථාවල පුතේ නැප්කින් ඕ ඊට පස්සේ කරුකු තතන්දේ. ඒ කියන්නේ පුතේ මොකද්ද? කරුකු තතන්දේ කියන්නේ කලින් කිව්වා ලාවට ලාවට නමලා නමන. නේද? ලාවට නමලා කරුකු තතන්දේ තේබුරුනෝ හිදරිගවානි ඔකිමස්. ඒ කියන්නේ මේසයේ වම් පැත්තෙන් තියන්න කියන එක. හරිද? ඔව් සෙන්සෙ. එතකොට පුතේ ආහාරයක් ගන්න අතරතුර ඒ කියන්නේ කොහොමද? ශොකජිචූ නේද? ශොකජිචූ කරන විට පුතේ මේ ශොකජිචූ කරද්දී ආසනයෙන් නැගිට්ටට පස්සේ නැප්කින් එක කොහොමද තියන්න ඕනි? ලාවට නමලා ලානමල පුටුව උඩ තියන්න. පුටුව උඩ තියන්න ඕනි. හරිද? එතකොට ආහාර කාලේ ඉවර වෙනකොට අපි කොහොමද කියන්නේ? ශොකුජි ශූරියෝ. ශූරියෝ. එතකොට පුතේ ආහාර අරගෙන ඉවරුණාට පස්සේ නැප්කින් එක අපි කොහොමද තියන්න ඕනි කියලා කිව්වේ ලාවට නමලා මේසයේ වම් පැත්තෙන්. හරි. එහෙම මතක තියාගන්න. හරිද? සරලව ඒ පොයින්ට් වලින් වාර විශේෂයෙන් මතක තියාගන්න තියෙන්නේ ආහාර ගන්න අතරතුර නැප්කින් එක ලාවට නමලා පුටුව උඩින් තියන්න ඕනි. හරිද? එතකොට මේ කස්ටමර් කෙනෙක් දැන් ආවට පස්සේ එයා කකා ඉඳලා කොහෙට හරි ගියොත් එහෙම පුතේ වොෂ්රූම් එකට හරි හදිස්සිය ගියොත් එහෙම එයාලා නැප්කින් එක ලාවට නමලා පුටුව උඩින් තිබ්බද මේ මටක් කියවෙන්නේ නැහැ බං වෙලාවකට සිංහල වචන. හරිද? මේ තිබ්බට පස්සේ මේ එතකොට පුතේ අපි හිතනවා එයා මොකද්ද? මෙයා කන ගමන් ඉන්න කෙනෙක් කියලා. හරිද? තේරුණාද? ඔව් සෙන්සෙ. කන ගමන් ඉන්න කෙනෙක් කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට කෑම කාලා ඉවරුණ එක්කෙනෙක් නැප්කින් එක පුතේ ලාවට නමලා මේසේ වම් පැත්තකින් තියලා තිබ්බොත් එහෙම. එතකොට අපි දන්නවා මේ කස්ටමර් මොකද්ද? කාලා ඉවරයි කියලා. හරි. ඒක ඔළුවේ අයිඩියා එක තියාගන්න. ඊට පස්සේ අන්තිම එකෙන් කියන්නේ සෙක්කකු තන්තෝෂ නේද? සෙක්කකු තන්තෝෂවා. ඒ කියන්නේ පුතේ මේ හොටල් එකේ වැඩ කරන අය. ඔය සේවකයන් වේටර්ස්ලා වගේ. හරිද? සෙක්කකු තන්තෝෂවා ශොකුජිනෝ ශින්කෝ. ඒ කියන්නේ ශොකුජිනෝ ශින්කෝ කියන්නේ පුතේ කෑමවල ප්‍රගතිය කියන එක. හරිද? කෑමවල తত্ত্বය. කෑමවල తত্ত্বය ඊට පස්සේ නැපුකින් කියන්නේ මොකද්ද? නැප්කින් එක. නැපුකින් ගා ඔකරෙතා. ඒ කියන්නේ පුතේ නැපුකින් ගා ඔකරෙතා ජෝතයි දේ ඔක්කෙකු සමානෝ යෝසුවෝ මොකද්ද? හන්දන් ශිමස්. ඒ කියන්නේ පුතේ නැපුකින් ගා ඔකරෙතා ජෝතයි. ඒ කියන්නේ පුතේ නැප්කින් එක තියලා තියෙන తত্ত্বය කියන එක. ජෝතයි කියන්නේ මොකද්ද? తত্ত্বය කියන එක. නැපුකින් ගා ඔකරෙතා කියන්නේ නැප්කින් එක තියලා තියෙන ජෝතයි తত্ত্বයෙන් ඔක්කෙකු සමානෝ යෝසු. ඒ කියන්නේ පාරිභෝගිකයාගේ తত্ত্বය. හරිද? ඔක්කෙකු සමානෝ යෝසු. පාරිභෝගිකයාගේ తত্ত্বය හන්දන් ශිමස්.
ඒ කියන්නේ විනිශ්චය කරනවා කියන එක. හරිද? පාරිභෝගිකය පුතේ නැප්කින් එක තියලා තියෙන තත්වයෙන් පාරිභෝගිකයාගේ තත්ත්වය විනිශ්චය කරනවා කියන එක. හරිද? එතකොට පුතේ ඔක උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම දැන් අර මං කලින් කිව්ව එක මතකයි නේද? ඔව් ඒකම තමයි ඉතින් ගන්න තියෙන්නේ. හරිද? කෑම වල සාමාන්‍යයෙන් අපිට මේ ප්‍රගතිය කොහොමද කියලා ගන්න පුළුවන් දැන්. බාගෙට කාලේ ඉවර වෙලා පුතේ මේ අර කස්ටමර් ඉවර වෙච්ච විදියට නැප්කින් එක නමලා තිබ්බොත් එහෙම මේ එතකොට අපිට හිතන්න පුළුවන් මෙයා කෑම එක කාලා ඉවරයි. ඒ වුණාට කෑම එක එච්චර හොඳමදි කියලා අපිට හිතා ගන්න පුළුවන් නේද? බාගෙට කාලා අර ඉවර වෙන විදියට නැප්කින් එක නමලා තිබ්බොත් එහෙම. ඔව්. එතකොට ඒ වගේ තත්ත්වයක් පිළිබඳව පුතේ අපිට හිතා ගන්න පුළුවන් අපිට විනිශ්චය කරන්න පුළුවන් ඒ නැප්කින් එක නවල තියෙන ආකාරය. හරි. ඒ ටික තමයි පුතේ සරලව මේ ඔතනින් කියවෙන්නේ. ඔතනින් ඔය කට්ටිය විශේෂයෙන් මතක තියාගන්න ඕනි මොකද්ද? මොකද්ද පුතේ මං කිව්වේ? අර ආහාර ගන්න අතරතුරදී කොහෙට හරි ගියාට පස්සේ නැප්කින් එක කොහොමද තියන්න ඕනි? ලාවට නමලා පුටුව උඩින් තියන්න ඕනි. හරිද? ඊට පස්සේ ආහාරයක් අරගෙන ඉවරුණාට පස්සේ කොහොමද නැප්කින් එක තියන්න ඕනි? ලාවට නමලා මේසයේ වම් පැත්තෙන් තියන්න ඕනි. ඒ පොයින්ට් එක හොඳට පාඩම් කරගන්න. ගොඩාක් ප්‍රශ්න ඇහුවොත් අහන්නේ එතනින් තමයි. හරිද? අනිත් ඒවා කියවන්න. කියවලා ඔළුවට අයිඩියා එක දාගන්න මෙතනින් මේක තමයි කරන්න කියලා. හරි. ඒක ළමයි ඔයාලට අපහැදිලි දෙයක් තියනවද? මං ඔය හිමීටමයි කරේ හොඳේ. ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන විදියට මට පුළුවන් උපරිමයෙන් කරා. ඉතින් ඔයාලට තේරුණාද දන්නේ නැහැ. තේරුණාද ළමයි?